අපි පෞකාර බවින් මිදුණා. පරම්පරාවෙන් පරම්පරාවට ආදී මව්පියන්ගේ ඉඳලා අපි ගත්තොත් ඒ දිගටම කරගත්තේ අපේ පරම්පරා සියල්ලම පෞකාරය. ඒක ගැන කිසිම තර්කයක් නැහැ. මේ පෞකාරකම නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයා වෙලා ආවිත්. උන්වහන්සේ දිවි පිදුවේ අපේ පාපය නිසාම. මේ අද අපි ස්මරණය කරනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේ වද හිංසා විඳලා කුරුසේ මරණයටපත් වුණේ. මේ අපි නිසා. ඉතින් එවැනි වන්දියක් ගෙවපු ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය වෙනුවෙන් ආදර්ශයටගෙන උන්වහන්සේ තුළ ඒකත්වයක් ඇති කරලා දෙවියන්ට අපි සම්බන්ධ වෙමු. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයට බද්ධ කරගමු. උන්වහන්සේගේ ආදරය තුළ ජීවත් වෙන ජනතාවක් බවට පත් වෙමු. මහත්තුම දෙවියන්ට සියලු මහිමය ක්‍රිස්තුස් වහන්සේ තුළින් ඒකත්වය ශුද්ධාත්මයන් තුළින් මෙහෙවන්නට අද අපි දවසේ බාර කරමු. යහපත් දවසක් ඔබට. ජේසුස් පිටයි.